මම චන්ද්‍රිය කනකරත්න විදුලි මේ පුනර්ජනනීය සමාජිකේ පාරිභෝගිකේ අපි variable plan එකේ විචල්්‍ය ක්‍රමය යටතේ solar rooftop solar install කරලා කරන්ට් එක දෙන වැඩේ කළා. එතකොට අපිට ප්‍රොමිස් උනේ පොරොන්දුනේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් 44ක ඒකකයට රුපියල් 44ක වියදමක් ගෙවනවා කියලා. එතකොට ඒගොල්ලෝ ඒක ගෙවාගෙන ආවා මාස 6ක් අවුරුද්දක් විතර. හිටි හැටියේම අත්නෝමතික ලෙස සහ ඉතාමත් අසාධාරණ ලෙස යුනිට් එකකට ගෙවන අගය රුපියල් 28කට අඩු කරා. එතනින් පස්සේ දැන් 19කට අඩු කරලා තියෙනවා. එතෙන්දී විදුලි බල මණ්ඩලයෙන් කරන විශේෂ වංචාවක් තියෙනවා. බිලේ පෙන්නනවා 44යි කියලා account එකට වැටෙන්නේ 28 ගානේ. එහෙම නැත්නම් බිලේ පෙන්නනවා 44යි කියලා account එකට 7.5ක්වත් වැටෙන්නේ නැහැ. අපි දන්නේ ඒව මේ සල්ලි විදුලි බල මණ්ඩලයේ ලොක්කන්ගේ සාක්කුව වලට යනවද කියලා. මොකද එහෙම අතීතයක් ඉතිහාසයක් තියෙන රටක් මේ විදුලි බල මණ්ඩලෙත් එහෙම දූෂිත ආයතනයක්. ඒතකොට අපි කිසිම විශ්වාසයක් නැහැ මේ ආයතනය ගැන. අපි අද නඩුවක් ගොනු කරලා තියෙන අභියාචනාධිකරණය රටවටා එකතු වෙච්ච පාරිභෝගිකයන් 19 දෙනෙක් අපිට වෙච්ච අසාධාරණයට විරුද්ධව ගරු අධිකරණයේ පිහිටපතලා මොකද ලොකු වියදමක් කරලා අපි සෝලාර් එකක් සාමාන්‍යයෙන් 20 කිලෝවොට් එකක් ලක්ෂ 35කට 36ක මුදලකට තමයි අපි ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. එතකොට දැන් මේගොල්ලෝ ෆෝමියුලා එකක් දාලා තියෙනවා සමීකරණයක් විද්‍යුත් යුනිට් එකකට ගෙවන මුදල සමීකරණයක්. ඒ සමීකරණ ඉස්සරහට දාලා මේගොල්ලෝ ව්‍යාජ විදියට සමීකරණයට වැරදි දත්ත දීලා තමයි මේ රේට් එක අඩු කරලා තියෙන්නේ. මේගොල්ලෝ අපිට ආරංචි විදියට ඩොලර් රේට් එක ඉන්වෙස්ට්මන්ට් amount එක කියන දෙක අඩු කරලා ඒගොල්ලෝ හිතු මතේ තමයි ගණන් දාලා තියෙන්නේ. ඉතින් එහෙම වැරදි ෆෝමියුලා එකක් දැම්මම නම් ෆෝමියුලා එකට දාන ෆීඩ් ෆැක්ටර්ස් ඒවා හරි ආකාරව දාලා තමයි amount එක ගන්න ඕනේ. අපි දැන් 20 කිලෝවොට් එකක් ගහන්න ලක්ෂ 23ක් විතර යන්නේ. අපි ඒ දවස්වල ගෙවි 36කට 38කට. ඒකට ඒ මුදලට සහ ඩොලර් එක ඒ දවස්වල 320ක් වගේ තිබුණා. දැන් ඩොලර් එක 295යි. අපිට ආරංචි විදිහට මෙයාලා ඩොලර් එකක් 150යි කියලා උපකල්පනය මත තමයි මේ රේට් එක හදලා තියෙන්නේ. ඉතින් රජයේ ආයතනයක් විදිහට මෙසේ අසාධාරණ කිරීම අන්තිම අසාධාරණයි. රටේ පුරවැසියන්ට කරන අන්තිම අසාධාරණයක්. මේ නිලධාරීන්ට මේ නඩුව අහලා අපිට රේට් එක දෙනවා වගේම මේගොල්ලන්ට දැඩි දඬුවම් ලබා දෙන්න කියලා අපේ ඉල්ලීම. මොකද මෙතන ඉන්නවා Taman ලැබිච්ච ෆන්ඩ් එක, පෙන්ෂන් එක, එහෙම නැත්නම් Tamanගේ ගේ ව්‍යාපාර ස්ථානේ උගස් තියලා ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට ආයෝජනයක් විදිහට සෝලාර් ඉන්ස්ටෝල් කරලා ආදායම් බලාපොරොත්තු වෙච්ච පුරුෂසක් ඒගොල්ලන්ට දැන් මේ මිදවලත් නැහැ. ආයෝජන ආදායමත් නැහැ. අනිත් එක ඉතාමත් නීත්‍යානුකූල නොවන විදියට නීතියට පටහැනිව මේගොල්ලෝ අවුරුද්දක් ගෙවාගෙන වෙලා ඒ අවුරුද්දක් බෑක්ඩේට් කරලා ආපස්සට රිවයිස් කරලා ඒක දැන් කපනවා. එතකොට ඒ ණයගත්ත මිනිස්සු කොහොමද ණය ගෙවන්නේ? සාමාන්‍යයෙන් ලොකු මුදලක් ණයක් ගෙවන්න වැටෙනවා ලක්ෂ 1.5ක් මාසෙකට. එතකොට ගෙවන ආදායම අපිට දෙන ආදායම නැති වුනහම අපි ණය ඉදිරියට කොහොමද ගෙවාගෙන යන්නේ? එතකොට මේක රටේ මූල්‍ය අංශයටත් ප්‍රශ්නයක් වෙනවා. මූල්‍ය සිස්ටම් එක කඩන් වැටෙනවා. රාජ්‍ය ආයතන පිළිබඳව විදුලි බල විශේෂයෙන් විදුලි බල මණ්ඩලය හා විදුලි බල අමාත්‍යාංශය පිළිබඳව රටේ තියෙන විශ්වාසය එහෙම බිඳ වැටලා තියෙනවා. ඒගොල්ලන්ගේ තියෙන අක්‍රමිකතා දූෂිත පාලනය නිසා වෙන පාඩුව අපෙන් කපා ගන්න එපා. අපි ව්‍යාපාරිකයන් විදියට සාමාන්‍ය මිනිස්සු විදියට මේකෙන් කීයක් හරි උපයගෙන රටටත් දෙයක් කරලා ජීවත් වෙන්න කල්පනා කරලා තමයි මේක කරලා තියෙන්නේ. මොකද නැත්නම් රජයෙන් කරන්න ඕනේ ප්‍රොජෙක්ට්ස් මේවා අපි තනියම පෞද්ගලික ව්‍යාපාරිකයන් විදියට කරලා තියෙන්නේ. රජයේ කිසිම වියදමක් නැතුව ඩීසල් බලාගාරවල රුපියල් 100 200 ගෙවන්න පුළුවන් යුනිට් එකකට. ඇයි සෝලාර් එකකට රුපියල් 44ක් හෝ එහෙම ගෙවන්න බැරි. ඉතින් අපි රටෙන් ගරු අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ එක්ක අපිව පරණ රුපියල් 44 පිහිටවන්න. එහෙම නැත්නම් ෆික්ස් ටැරිෆ් එක ඒ දවස්වල තිබෙච්ච නිත්‍යාගේ රුපියල් 37යි අපිට ඒක ලබා දෙන්න. ඔය ඉල්ලීම් දෙක තමයි අපි කරලා තියෙන්නේ. ඉතින් ඒ සඳහා තමයි මේ රටවටෙන් පිරිසක් ඉන්න තව ලොකු පිරිසක් ඉන්නවා. හැබැයි නඩුවට අපි එකතු කරගත්තේ 19 දෙනයි. රටවටේ මම හිතන්නේ ලක්ෂ 2කට ආසන්න පිරිසක් මේකෙන් අපහසුතාවයට පත් වෙලා අනාථ වෙලා ඉන්නවා. ඒ ගැන ෆිගර්ස් දෙන්නෙත් නැහැ. මේකෙන් දිගින් දිගටම අමාත්‍යාංශය සහ විදුලි බල මණ්ඩලයේ පාරිභෝගික PUCSL එකත් මගහරිනවා. ඉතින් අපිට කිසිම සහනයක් නැහැ. අපිට තියෙන ගරු ශ්‍රේෂ්ඨ අධිකරණයේ පිහිට පමණයි. නව රජයත් මේ ගණන් අඩුවේ. නව රජය ආවට පස්සේ තමයි ගණන් අඩු කරේ. මේගොල්ලෝ කිව්වනම් ග්‍රවුන්ඩ් ලෙවල් එකේ දුප්පතාගේ හිතවතා කියලා. හැබැයි අන්තිමට කරගෙන යනකොට ඒගොල්ලෝ කිසිම හෙවිලා බෙලිල්ලක් නැතුව අත්තරෝමතික ලෙස හැසිරෙන බවක් තමයි පෙනී යන්නේ. අපි පෞද්ගලිකව සභාපතිවරුන් හම්බෙලා කතා කරා. ඒ මිනිස්සුන්ට තේරෙනවා මේක අසාධාරණ මේ යන සිස්ටම් එක කියලා. අපිට දැනෙන විදිහට ඇමතිතුමාගේ බලවත් මැදිහත් වීමක් තියෙනවා මේකට. අපි දන්නේ නැහැ මොකක්ද හේතුව කියලා. අපි කියන්නේ අපිට තිබිච්ච රේට් එක අපිට දෙන්න. අලුතෙන් ඕගොල්ලන්ට රේට් අඩු කරගන්න ඕන නම් අඩු කොස්ට් එකේ ගහනට රේට් අඩු කරගන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ලොකු රේට් එකක් ප්‍රොමිස් කරලා අපි ව්‍යාපාරයට ආවට පස්සේ අවුරුද්දක් ගිහිල්ලා මේක මංකොල්ල කන එක හරිම අසාධාරණ වැඩක්. මේක අපි හැමතැනම කතා කරලා තියෙන. හැබැයි මේක තාම අපිට පිටක් ලැබිලා නැහැ. එයාගේ සරති විදුලි වලට සාපේක්ෂව දැන් විදුලි අඩු වෙලා තියෙනවානේ. ඒකත් මේකට හේතුවක්.
නෑ ඒකයි මේකයි ඒක ඒගොල්ලන්ට කියන්න බෑ මොකද මෙතන ජනනය සඳහා ඉන්නේ බොහොම සුළුතර පිරිසක්. මේක අපි නිකන් ලංකාවේ ප්‍රොඩක්ෂන් එකෙන් ගත්තොත් 100ට එකක්වත් නෑ මම දන්න විදිහට මේ වේරියබල් ප්ලෑන් එකේ. එතකොට ඒක රටේ මේ විදුලි බල ජනනයේ කොස්ට් එකට ඉෆෙක්ට් වෙනවා කියනවා නම් ඊට වැඩි ඉෆෙක්ට් වෙනවා චාකෝල් වලින් ජෙනරේට් කරන එක ඒගොල්ලෝ පෞද්ගලික බලාගාර වලින් හදිසි මිලදී ගැනීම. පෞද්ගලික රජයට සාපේක්ෂව මේ රජයෙන් විදුලි බිල යම්කිසි මිල අඩුවීමක් සිදු කරන්නේ. ඔව්. ඒකට ඒකත් එක්ක ඒකකට ගෙවන මිල අඩු කරන එක සාධාරණ නැත්නම් ඒකකයට ගෙවන මිල අඩු කිරීම සාධාරණයි අලුතෙන් ගහන අයට. අපි අලුතෙන් සෝලා නිෂ්පාදනයට එකතු වෙන අයට. අපි කරේ පරණ ටැරිෆ් එකේ සහ අපේ ඉන්වෙස්ට්මන්ට් එක අපි කරපු ආයෝජන මුදල ගොඩක් ලොකුයි. ඔව් අපි කරේ 2023 ඔක්තෝබර් අගෝස්තු වල කරපු අය. එතකොට දැන් කිලෝවොට් එකකට සාමාන්‍යයෙන් ලක්ෂයක් වගේ යන එක ඒ දවස්වල අපි කිලෝවොට් එකට 1,35,000ක 1,40,000ක වියදම් කරා. අන්න එතනයි තියෙන ප්‍රශ්නේ. අපි කරේ රට අරුබුදයක තියෙන වෙලේ තමයි අපි මේ විදුලි ජනනය කරලා දුන්නේ රටට.